අද අපි ටිකක් ගැඹුරින් බලමු අපිට ලැබුණු මේ මූලාශ්‍රය ගැන. ඒ තමයි අභිධර්මයේ මූලික කරුණු පොතේ එන පරමාර්ථය හා භාෂාවේ වචන කියන පරිච්ඡේදය. ඔව් ඒක ඊටාම වැදගත් මාතෘකාවක්. ඔව් මේකෙදි අපේ අරමුණ තමයි අර අපි කතා කරන භාෂාවේ තියෙන වචනයි ඒ වචන වලින් ඇත්තටම කියවෙන දේ. ඒ කියන්නේ පරමාර්ථයයි අතර තියෙන සම්බන්ධය ටිකක් සරලව තේරුම් ගන්න උත්සාහ කරන එක. හරියටම හරි. මොකද භාෂාව තමයි ඉතින් අපි අදහස් වමාරු කරගන්න පාවිච්චි කරන ප්‍රධානම දේනේ. ඒකනේ. ඒත් අභිධර්මයේ තනුව ගත්තම අපි පාවිච්චි කරන හැම වචනයක්ම අර යථාර්ථයේ ගැඹුරුම තලය ඒ විදියටම නිරූපණය කරන්නේ නැහැ. ඉතින් මේ පරිච්ඡේදයේදී මූලිකවම කතා වෙන්නේ භාෂාවේ වචන වර්ග දෙකක් ගැන. හරි, ඒක නම් හරිම රසවත්. ඒ කියන්නේ අපි කතා කරන විදිහයි ඇත්ත තත්ත්වයයි අතර පොඩි ગેප් එකක් තියෙනවා වගේ දෙයක්ද? මොනවද ඒ වර්ග දෙක? ඔව් යම් දුරකට එහෙම කියන්න පුරුවන්. පළවෙනි එක තමයි සම්මුති වචන. සමහරු ව්‍යවහාර වචන කියලාත් කියනවා. මේ කියන්නේ ඉතින් අපි ඉදිනදා ලෝකේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන අපි කට්ටියම එකඟ වෙලා සම්මුතියෙන් හදාගත්ත වචන. උදාහරණයක් විදියට පොතේ දිනෝ නේද? අර පුද්ගලයා, සත්වයා, ගෙය, රතය, ගම, නගරය වගේ වචන. ඒව නේද? හරියටම හරි. අන්න ඒව තමයි. අපි මේ වචන පාවිච්චි කරන හැමදාම වගේ ඒත් ඒ වචන වලින් කියවෙන දේවල් පරමාර්ථ වශයෙන් ගත්තම ඒ කියන්නේ ඇත්තටම තියෙන මූලික ස්වභාවයෙන් බැලුවම අන්න එහෙමම දෙයක් නැහැ. ඒ කියන්නේ පුද්ගලයා කිව්වම පුද්ගලයා කිව්වට ඒක ඇත්තටම අපි දන්න විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වගේ මූලික දේවල් ටිකක් එකතු වෙලා හැදුණු දෙයක් ගැන අපි පාවිච්චි කරන නමක් විතරයි. ලේබල් එකක් වගේ. ලේබල් එකක් වගේ. මේවා ලෝක සම්මුතිය නිසා ඇති වුණු ඒවා. එදිනෙදා වැඩ කටයුතු වලට කතා බහට පහසු වෙන්න. right. ඒක පැහැදිලි. එදිනෙදා පාවිච්චි කරන සම්මුති වචන. එතකොට අනිත් වර්ගය මොකද? අර ඇත්ත ස්වභාවයම කියවෙනවා කිව්වේ. අන්න ඒවට තමයි පරමාර්ථ වචන කියලා කියන්නේ. මේ වචන වලින් කියවෙන්නේ ඇත්තටම පවතින වෙනස් වෙන්නේ නැති මූලිකම ස්වභාවයන්. උදාහරණයක් තියෙනවද? මේ පොතේ වෙන තැන්වල විස්තර වෙනවා. උදාහරණ විදිහට චිත්ත, ඒ කියන්නේ සිත, චෛතසික, ඒ කියන්නේ සිතේ ඇති වෙන දේවල්, රූප, ඒ කියන්නේ භෞතික මූලිකාංග, නිබ්බාන කියන එකත් පරමාර්ථයක්. මේවා අපි හදාගත්ත නම්වත් සංකල්පවත් නෙමෙයි. ඒ කියන්නේ ඒව තමයි අපේ අත්දැකීම් වල අර මූලිකම ගඩළු වගේ දේවල්. එතකොට මේ සම්මුති වචන පුද්ගලයා ගෙහ වගේ ඒවා sannivedanayට අත්‍යවශ්‍යයි නේද? අභිධර්ම කියන්නේ ඒවා වැරදි කියලාද නැත්නම් ඒවා අවශ්‍ය තැන්වල පාවිච්චි කරන්න ඕන කියලාද? ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. අභිධර්මයේදී කියන්නේ නෑ සම්මුති වචන වැරදි පාවිච්චි කරන්න එපා කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරද්දී මිනිසුන්ට කරුණු තේරුම් කරලා දෙන්න අවශ්‍ය තැන්වලදී පුද්ගලයා සත්වයා වගේ සම්මුති වචන පාවිච්චි කළා. එහෙමද? නමුත් අර ගැඹුරු ගහම් කරුණු, ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය පැහැදිලි කරන්න උන්වහන්සේ පරමාර්ථ දේශනා තමයි යොදාගත්තේ. මෙතන වැදගත්ම දේ තමයි මේ වචන වර්ග දෙක අතර තියෙන වෙනස අපි තේරුම් ගන්න එක. හරි. එහෙනම් සරලවම කිව්වොත් මේ පරිච්ඡේදයෙන් කියන්නේ භාෂාවේ වචන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අර එදිනදා ලෝකේ පාවිච්චි කරන සම්මුතියෙන් හදාගත්ත සම්මුති වචන. අර පුද්ගලයා, ගෙය වගේ. අනික තමයි ඇත්ත ස්වභාවයම මූලික ස්වභාවයම දක්වන පරමාර්ථ වචන. චිත්ත, රූප වගේ. හරියටම හරි. ඒක තමයි කාරණය. එදිනදා කටයුතු වලට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න සම්මුති වචන නැතුවම බෑ. අත්‍යවශ්‍යයි. නමුත් දේවල් වල ඇත්ත ස්වභාවය යථාර්ථය තේරුම් ගන්න නම් අර පරමාර්ථ සත්‍ය ගැන දැනගන්න ඕන. විශේෂයෙන් අර මම මගේ කියන හැඟීමට අපි අහුවෙලා ඉන්න එක මිදෙන්න ඒ අවබෝධය වැදගත්. ඒක ඇත්ත. හරිම වැදගත් කරුණක්. මොකද අපි භාෂාව පාවිච්චි කරන්නේ හරිම හිතන්නේවත් නැතුවනේ සමහර වෙලාවට. ඒ වචන පිටිපස්සේ තියෙන දේ ගැන. එරනම් මේ කාරණාවලින් පේන විදිහට භාෂාව කියන එක අපිට ලෝකේ තේරුම් ගන්න උදව් කරනවා වගේම සමහර වෙලාවට ඒ වචනෙටම අපිව කොටු කරලා ඇත්ත තේරුම් ගන්න බාධාවක් වෙන්නත් ඉඩ තියෙනවා නේද? අන්න ඒක තමයි මෙතන මතුවෙන වැදගත් ප්‍රශ්නය. අපි පාවිච්චි කරන වචන අපේ යථාර්ථය පිළිබඳ අවබෝධයට කොහොමද බලපාන්නේ? නේද? හිතන්න අපි මම කියලා කියනකොට ඒ මම කියන වචනේ පිටුපස්සේ තියෙන ඇත්ත ස්වභාවය මොකක්ද? ඒක අපි හදාගත්ත සම්මුතියක්ද? එහෙම නැත්නම් මේක ඇත්තටම තියෙන පරමාර්ථයක්ද? ඉතින් මේ මූලාශ්‍රය අසුරෙන්
මේ කාරණා ගැන තවදුරටත් හිතන්න, ගවේෂණය කරන්න අපේ සවන් දෙන අයටත් පොඩි අදහසක් ඒවි කියලා හිතනවා.